අද ඔන්න අපි ආවේ TFS එකට. ගිය පාර මං කරපු වීඩියෝ එකට වඩා නම් මේ පාර වීඩියෝ එක ටිකක් වෙනස්. ඔයගොල්ලෝ ඔක්කොම වීඩියෝ එක බලන්නකෝ. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිය පාර වගේ නම් නෙමෙයි මේ පාර offers දාලා තිබ්බෙත් quality ඇඳුම්. ගිය පාර නම් අපි ගිය දවසේද දන්නෙත් නැහැ. අපිට ඇඳුම් ගන්න ගියාම කිසිම විදිහකට මේ හොඳ ඇඳුමක් අර offers තියෙන ගොඩේ නම් තිබුණේ නැහැ. මේ පාර නම් offers තියෙන ඇඳුම් තිබුණා. රුපියල් 990ට මේ වගේ ටී-ෂර්ට් ගොඩාක් තිබුණා. ගොඩාක් පාට වලින් ගොඩාක් ටී-ෂර්ට්ස් තිබුණා. ඒත් එක්කම මේ වගේ ස්ලිපර්ස්. පිරිමි ළමයින්ට අලුත් ඩිසයින්ස් මම නම් දැකලා තිබුණේ නැහැ වෙන තැන්වල. ඒ වගේ අලුත් ඩිසයින්ස් වල ලස්සන ස්ලිපර්ස් තිබුණා 2600 ගණන්, 2500 ගණන්, ඒ වගේ ගණන් වලට. ඒ වගේම ලස්සන බූට් කලෙක්ෂන් එකකුත් තිබුණා. ඔන්න බූට්ස් කොහේ හරි හොය හිටියනම් ඔයගලන්ට පුළුවන් TFS එකෙන් ගන්න 3600 ගණනක් උනේ. මෙන්න මේ සෙක්ෂන් එකේ වෙනම ෂූස් තිබුණේ 2990යි. ෂූස් ගොඩාක් තිබුණා ලස්සන ඩිසයින්ස් වලින් ලස්සන කලර්ස් වලින් මේක ජෙන්ස් එක. ලේඩීස් ෂූස් වෙනම තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න. වීඩියෝ එකෙන් මම දාලා තියෙනවා. මේවා ඔක්කොම 2990. මේ ස්පෝර්ට් ෂූස් නම් ටිකක් ගණන් මං හිතන්නේ ඒව නම් 3000 ගණන් වලට තිබුණේ. වෙන තැන්වල ඊට වඩා වැඩිද කියන්න දන්නේ නැහැ. ස්පෝර්ට් ෂූස් වලටත් වෙනම කලෙක්ෂන් එකක් තිබුණා. මේ ෂර්ට් නම් සෙක්ෂන් 3කට තිබුණේ ස්මෝල් මීඩියම් ලාර්ජ් කියලා 1690යි. මැටීරියල් එකත් හොඳයි. ස්මෝල් මීඩියම් ලාර්ජ් වෙන් කරලා තියෙන හින්දා ඔයගොල්ලන්ට තෝරගන්නත් ලේසි. අලුත් අවුරුද්දට ඔෆිස් අඳින්න කාට හරි තෑගි දෙන්න වගේ නම් පිරිමි ළමයින්ට ඇඳුම් ගන්න ගොඩාක් තිබුණා. ඔෆර්ස් තියෙන ඒවත් පිරිමි ළමයින්ගේ පැත්තේ ගොඩාක් තිබුණා ගෑන් ළමයින්ගේ පැත්තට වඩා. මේ වගේ ෂෝට් තිබුණා 1290යි. මේ ටී-ෂර්ට්ස් නම් ඔක්කොම තිබුණේ රුපියල් 900. මේ ෂෝට්ස් ඔක්කොමත් රුපියල් 990යි. කියන්න ඕනේ ගිය සැරේ අපි එනවට වඩා නම් මේ පාර ඇඳුම් වල ක්වොලිටි එකත් හොඳයි. හොඳට තෝරගන්නත් තිබුණා. පිරිමි ළමයින්ට නම් ගොඩාක් ඇඳුම් තිබුණා ඔෆර්ස් දාලා. දැන් මේ අපි ෆස්ට් ෆ්ලෝර් එකට තමයි ආවේ. ෆස්ට් ෆ්ලෝර් එකේ නම් තනිකරම තියෙන්නේ ප්ලාස්ටික් බඩු, කැම පෙට්ටි, වතුර බෝතල් ಜಾති ගොඩාක් තියෙනවා. කිචන් අයිටම්ස් ඒ වගේ දේවල් තමයි ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන්නේ. මෙන්න මේ වගේ ලස්සන බොටල්ස් තියෙනවා 1690යි. මිලිලීටර් 650ක් විතර දාන්න පුළුවන්. හැබැයි ඉතින් අර භාවිතයට සුදුසුද කියන්න නම් දන්නේ නැහැ 5pp කියන එක නැහැ. මේ බෝතලෙත් එහෙමයි 1590යි. දැක්කහම නම් ගොඩාක් ලස්සනයි. මුරුබූටි කලර්සුත් ගොඩාක් තියෙනවා. හැබැයි ඉතින් මේ අර 5pp කියන එක නම් තිබුණේ නැහැ. ඉතින් එහෙම දේවල් බබෙක්ට දෙනවා නම් ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලලා දෙන්න. එක එක ඩිසයින්ස් වල ග්ලාස් වර්ක, ග්ලාස් කන්ටේනර්ස්, ග්ලාස් ජාර්ස් ඒවා ගොඩාක් වෙනම තිබුණා. මෙන්න මේකප් එක ඔයගොල්ලන්ට මතකද මම නොලිමිට් එකට ගිය වෙලෙත් පෙන්නුවා. එතකොට නම් තිබුණේ 990
790ද කොහෙද මීට වඩා පොඩි. හැබැයි මෙහි තියෙනවා 790ට. මේ ඕ වගේ වෙයි ඉතින් තේ එකක් නම් බොන්න බෑ. ලස්සනට වගේ තියන්න නම් හොඳයි නේද? මේ මෙතන තියෙන සමහර භාජනවලට මේ 10% ඩිස්කවුන්ට් එකකුත් තිබුණා. මේ මම හිතන්නේ මයික්‍රෝවේව් දාන්න පුළුවන්, oven දාන්න පුළුවන්. කිචන් එකට අලුතෙන් බඩු ගන්න ඉන්නවා නම් කිචන් එක අලුතෙන් ලස්සන කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලට අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඇඳුම් වගේම වෙන තැන් වලටත් සාපේක්ෂව ඉතින් මිල ගණන් බලලා කරලා ඕගොල්ලන්ට ඇවිල්ලා ගන්න පුළුවන්. දැන් ඉතින් අපි යන්නේ මල් ලෝකෙකට. එක එක ජාතියේ මල් වර්ග තිබුණා, මල් වාස් තිබුණා, මල් බාස්කට් තිබුණා. අවුරුද්දට මල් හොයනවා නම් මෙහෙන් ඇවිල්ලා අරන් යන්න පුළුවන්. මං හිතන්නේ පෙටා ගියත් ඉතින් මේ වගේ ජාති ගොඩක් මෙච්චර හොයාගන්න බෑ. මේ තියෙන බ්ලැන්කට්ස් නම් මාර සනීපයි, මාර කම්ෆර්ටබල්. රුපියල් 4000 ගණන් වලට තමයි තිබුණේ. මං හිතන්නේ 4000ක්. මේ හැම ෂොප්ස් වලම ඉතින් බ්ලැන්කට්ස් වර්ග තියෙනවා. හැබැයි ඒවැ ක්වොලිටි එක වෙනස්, ඩිසයින්ස් වෙනස්. ඉතින් මෙහි තිබ්බේ මෙන්න මේ වගේ ඒවා. මේ වනම් ග්ලාස්වත් පෝසිලේන්වත් නෙමෙයි, මේ වනම් මෙලමයින් 590යි. මෙතන නම් තියෙන්නේ කැන්ඩල්ස්. මේ කැන්ඩල් එක නම් 600 ගානක්ද කොහෙද මට මතක විදිහට. මෙතන නම් කැන්ඩල්ස් වර්ග ගොඩාක් තියෙනවා. කැන්ඩල්ස් වලට ආස කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා බලන්න පුළුවන්. බෑග්ස් නම් 4290යි. 50% ඩිස්කවුන්ට් එකක් තිබුණා. එතන නම් තිබුණේ කලර්ස් 2-3ක් වගේ. මේ වොච් එහෙම නම් මේ 890යි. මම තෙමු එකේ දැක්ක මේවා 600 ගණන් වලට තියෙනවා. මේ සෙට් එක නම් 1290යි. මේකේ රෝස් පාටයි නිල් පාටයි තිබුණ මාර ලස්සනයි. මේ මෙතන තියෙන මේ පර්ස් 1290යි.
අපි ආවේ ලේඩිස් සෙක්ෂන් එකට. 1990ට 2790ට හොඳ ඩෙනිම් කලෙක්ෂන් එකක් තිබුණා. 1990ට පිරිමි ළමයිගේ සෙක්ෂන් එකේ වගේම ගෑල් ළමයිගේ සෙක්ෂන් එකෙත් මේ වගේ ලස්සන ෂූස් ගොඩාක් තිබුණා. එක එක කලර්ස් වලින් එක එක ඩිසයින්ස් වලින් මේ බිම තියෙන ඒවත් ඒ ප්‍රයිස් එකම තමයි. මේ බ්ලවුස් නම් 840ක් වගේ තමයි උනේ. ඒකෙත් සයිස් තිබුණා. මේ තිබ්බ ඩෙනිම් ස්කර්ට්ස් ඔක්කොම 3400යි 3500යි 3900යි ඒ වගේ ගණන් වලට තමයි තිබුණේ. වෙන තන් වල නම් 3900 4000 ඒ වගේ වෙනවනේ. වෙන නම් ඔෆර්ස් තිබුණ නැහැ ගොඩාක්. මෙන්න මේක තිබුණා 790ට. ඉතින් සාමාන්‍ය විදිහට තමයි තිබුණේ. මම මේ ඒ වගේ වනම් වීඩියෝ කරේ නැහැ. මේ නම් ඉතින් අර පරණ සෙට් එකම තමයි. මෙතන නම් ඉතින් ඇඳුම් තෝරගන්න තරම් ඒවා තිබුණේ නැහැ. මෙතනන් තිබුණ ලස්සන බ්ලවුස් තිබුණා, ගවුන් තිබුණා, එතකොට ටොප් තිබුණා, ට්‍රවුසර්ස් තිබුණා. මෙතන නම් 50% ඔෆර් එකේ තිබුණ ඇඳුම් හොඳයි. දැන් ඇවිත් තියෙන්නේ කිඩ්ස් සෙක්ෂන් එකට. මේකේ නම් ඇඳුම් ගොඩක් තිබුණා බබාලාට ඔෆර්ස් යන ඒවා. අපේ බබාටත් මම ඇඳුම් ගත්තා. ඒ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට වෙනම දාන්නම්. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. තව ඔෆර්ස් තියෙන වීඩියෝස් ටිකක් මම ඔයගොල්ලන්ට දාන්නම්. මේ නයිට් සූට් ඔක්කොම 890යි. ගර්ල්ස් ලගේවා ලස්සන කලර්ස් වලින් තිබුණා. මේවත් ඔක්කොම 890යි. මේ පෙන්ඩන් ටී-ෂර්ට්ස් ඔක්කොම 600 ගාණක් උනේ. මේ වගේ ටී-ෂර්ට්ස් නම් ගොඩාක් තිබුණා. අවුරුදු 2 3 4 බබාලට තෝරගන්න. චූටි දුවලා පුතාලට තිබ්බ ෂූස් කලෙක්ෂන් එක තමයි මේ. මෙන්න මේ වගේ ෆ්‍රොක්ස් තිබ්බ බබාලට 990යි. මේ පාර මම දැක්කේ මේ චූටි පුතාලට වඩා දුවලට නම් ඇඳුම් ගොඩාක් තිබුණා. ඔෆර්ස් ඇඳුනුත් ගොඩාක් තිබුණේ දුවලට. පුතාලට නම් ගොඩක් ඒවා තිබුණ නැහැ. මේ ෆ්‍රොක් එකක් නම් 650යි.
එහෙනම් ඉතින් තව වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම් ජෙස්පීටයි.